1783 ඇමරිකා එක්සත් ජනපදය නමින් නව රටක් බිහි වෙනවා. අවුරුදු 150ක් පමණ ගත වන විට ලොව සුපිරිම බලවතා බවට ඇමරිකාව පත් වෙනවා. 1944 දෙවැනි ලෝක මහයුද්ධය අවසන් වීමෙන් පසුව මුළු ලෝකයම පිළිගන්නවා ලොව සුපිරිම බලවතා ඇමරිකාව බව. එදත් සුපිරිම බලවතා ඇමරිකාව. අදත් සුපිරිම බලවතා ඇමරිකාව. එතකොට හෙටත් සුපිරිම බලවතා ඇමරිකාවමද කියලා අපි බලමු. ඇමරිකානු ඉතිහාසය ආරම්භ වෙන්නේ ඇමරිකෝ වෙස්පූචි විසින් ඇමරිකාව සොයා ගැනීමත් සමග ඔහුට ගෞරවයක් පිණිස අදටත් ඇමරිකාව නමින් මේ රට හඳුන්වනවා. ඇමරිකාවේ මුල් පදිංචිකරුවන් රතු ඉන්දියන්වරු වනාන්තර ආශ්‍රිතව ජීවත් වූ පරිසරයට ගොඩක් ආදරය කරපු ගෝත්‍රයක්. ඇමරිකානු භූමිය දෙස බලන විට සම්පත් බහුල සරුසාර විශාල භූමියක් වූ නිසා පෘතුගීසීන්, ලන්දේසීන්, ස්පාඤ්ඤවරු, ප්‍රංශවරු, බ්‍රිතාන්‍යයන් මේ සියලුම ජාතීන් ඇමරිකාවේ ජනපද පිහිටුවා ගත්තා. ඒගොල්ලෝ මෙම ඇමරිකා මහද්වීපය කොටස් වලට කඩා ගත්තා. කාලයක් යනකොට බ්‍රිතාන්‍යයයි ප්‍රංශයටයි අවශ්‍ය වුණා ඇමරිකාවේ ලොකුම කොටසක් ලබා ගන්න. ඒ සඳහා මේ රටවල් දෙක අවුරුදු 7ක් යුද්ධ කරා. ප්‍රංශවරුන්ට සියාටල් ඇතුළු රතු ඉන්දියන්වරු ඉතා සූක්ෂම ලෙස උදව් කරා. නමුත් ජයග්‍රහණය කරේ බ්‍රිතාන්‍යය. ශ්‍රී ලංකාව වගේම හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙනවා ඇමරිකාව. බ්‍රිතාන්‍යයන්ට වාසිදායක ඇමරිකානු ජනපදිකයන්ට අවාසිදායක වෙළඳ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. නවබදු විශාල ප්‍රමාණයක් ඇමරිකාවට හඳුන්වලා දෙනවා. කාලයක් යන විට මේ ඇමරිකානු ජනපද වාසීන්ට නිදහස, සමානාත්මතාවය, දේශානුරාගී හැඟීම් ඇති වෙනවා. ජෝර්ජ් වොෂින්ටන් මුළු ඇමරිකානු ජනපද වාසීන්ටම කතා කරනවා. මොනවා වුණත් මේ අපේ මව් රට බේරා ගැනීම සඳහා, නිදහස් කර ගැනීම සඳහා අපි බ්‍රිතාන්‍යයන් සමග සටනක් කරමු කියලා 1776 ඇමරිකානු නිදහස් විප්ලවය ආරම්භ කරනවා. මෙම ඇමරිකානු නිදහස් විප්ලවයට එහෙම නැත්නම් කැරැල්ලට බ්‍රිතාන්‍යයන් මුහුණ දෙනවා. නමුත් ඒගොල්ලන්ට මේක ජයග්‍රහණය කිරීම අපහසු වෙනවා. මොකද ඇමරිකාව සිට බ්‍රිතාන්‍ය පිටලා තිබුණේ ගොඩක් දුර බැහැර නිසා. ඇමරිකානු නිදහස් විප්ලවයෙන් ඇමරිකාව ජයග්‍රහණය කරනවා. 1783 බ්‍රිතාන්‍ය ඇමරිකාවට නිදහස ලබා දෙනවා. ඉන් පසුව ඇමරිකාවේ මුල්ම නායකයා බවට පත් වෙන්නේ ජෝර්ජ් වොෂින්ටන්. එයා ජනපද 13ම එකට එකතු කරලා ඇමරිකා එක්සත් ජනපදය කියලා පිහිටුවලා නව රටක්, ඒ ජනපද 16ටම ගැලපෙන නව පාලන ක්‍රමයකුත් හඳුන්වලා දෙනවා. ඒ විතරක් නෙමෙයි, කර්මාන්ත කුෂිකර්මාන්ත එක දිගට එක සමානව සංවර්ධනය කරනවා. ඒ හා සමානව මුළු රටම ගොඩනගනවා. සැලසුම් ගණනාවක් ආරම්භ කරනවා. ඔහුට පස්සේ බලයට පත්වෙච්චි ඇමරිකානු නායකයන් කිහිප දෙනෙකුම ඔහු ආරම්භ කරපු වැඩසටහන, එම වැඩපිළිවෙල එම විදිහටම ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යනවා. ඇමරිකාව සමග යුරෝපයේ දියුණුතම රටවල් බැලුවොත් ප්‍රංශය, රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය මේ රටවල් මේ වෙනකොට නව රටවල් සොයමින්, යටත් විජිත සොයමින් රටවල් සමග ආක්‍රමණ පවත්වමින් කාලය ගත කරා. නමුත් ඇමරිකාව කිසිදු රටක් ආක්‍රමණය කරන්න ගියේ නැහැ. තම රට දියුණු කරන අතර චීනය වැනි රටවල් සමග හොඳ වෙළඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නත් ඒ අය පුරුදු වුණා. මෙහිම කාලයක් ගත වන විට දියුණුතම රටවල් යුරෝපයේ පිල් දෙකකට බෙදිලා යුද්ධයක් පටන් ගත්තා. මේක ඉතිහාසගත වෙනවා පළවෙනි ලෝක මහා සංග්‍රාමයේ නමින්. මෙම යුද්ධය ආරම්භ වෙන්නේ 1914, අවසන් වෙන්නේ 1918. අවුරුදු 5ක් මේ දියුණුතම රටවල් පිල් දෙකකට බෙදිලා යුද්ධ කරගන්නවා. ඒ අතර ඇමරිකාව නිහඬව Tamanගේ ගමන ආරම්භ කරනවා. යුද්ධයේ අවසානයේදී ඇමරිකාව යුද්ධයට සම්බන්ධ වෙනවා. හේතුව තමයි ඇමරිකාවේ මගී නෞකාවක් ලුසිටානියා, හරියට අපේ රටේ සෙනඟ පිරිච්ච බස් එකක් වගේ. මේ ලුසිටානියා නැව ඇට්ලාන්ටික් සාගරය හරහා ගමන් කරද්දී ජර්මන් සබ්මරීන් ප්‍රහාරයකින් මේ ලුසිටානියා නැව විනාශ කරලා දානවා. මෙතෙක් නිහඬව සිටි ඇමරිකාව මිත්‍ර පක්ෂයට උදව් කරනවා. ඒ වෙනකොට ඇමරිකාවේ හමුදාව, පාබල ගුවන් හමුදාව පමණක් මිලියන 2ක් තිබුණා. මේ හමුදා ආහාර තොග, නවීන අවියායුධ, බෙහෙත් මේ සියල්ලම මිත්‍ර පක්ෂයට ලබා දීම නිසා ජර්මනිය යුද්ධයෙන් අන්ත පරාජයකටපත් වුණා. ජර්මනිය බාරගත්තා පළවෙනි ලෝක මහා යුද්ධයේ වැරදිකරු බවට පත් වුණා.
ඉන් පස්සේ නැවත දෙවන ලෝක මහයුද්ධයක් ඇති නොවීමට ජයග්‍රාහී රටවල් එකතු වෙලා ජාතීන්ගේ සංගමය පිහිටුවා ගත්තා. මේ ජාතීන්ගේ සංගමය පිහිටුවන්නත් මූලික වෙලා කටයුතු කරේ ඇමරිකාවේ ජනාධිපති. නමුත් ඒ සංගමේ වගන්ති වලට ඇමරිකානු සෙනෙට් සභාව අකමැති වෙච්ච නිසා ජනාධිපතිට අවස්ථාවක් ලබා දුන්නේ සංගමයට බැඳෙන්න. ටික කාලයක් ගත වුණේ ජාතීන්ගේ සංගමය දුර්වල වුණා. ඒකටත් හේතුවක් ලෙස සලකනවා ඇමරිකාව සංගමයට නොබැදීම. ටික කාලයක් ගත වුණේ නැවතත් දියුණුතම රටවල් පිල් දෙකකට බෙදිලා දෙවනි ලෝක මහා සංග්‍රාමයත් ආරම්භ කරනවා 1938. මේ අවුරුදු 5ක් පුරා ලොව ව්‍යාප්ත වෙනවා. මේ සියලු රටවල් වල කර්මාන්ත ශාලාවල කිසිදු භාණ්ඩයක් නිපද වෙන්නේ නැහැ. ඒ කර්මාන්ත ශාලාවල ඒගොල්ලෝ අවි ආයුධ විතරයි නිෂ්පාදනය කරේ. ජපානයටත් අධිරාජ්‍යයක් පිහිටවන්න හිතෙනවා. හිරෝහිතෝ අධිරාජ්‍යය ආසියාවේ අධිරාජ්‍යයක් පිහිටවන්න සූදානම් වෙනවා. බටහිර ජාතීන් අල්ලගෙන තිබුණු ආසියාතික රටවල් නැවත ජපානය අල්ලා ගනිමින් ඉදිරියට පැමිණුණා. ජපානයේ විසින් ශ්‍රී ලංකාවේ කොළඹ සහ ත්‍රිකුණාමල වරායන් දෙකට අවස්ථා දෙකකදී ගුවනින් බෝම්බ හෙළනු ලැබුවද අපේ රටට කිසිදු හානියක් එමගින් සිද්ධ වුණේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදය මධ්‍යස්ථව කටයුතු කරා දෙවනි ලෝක මහා සංග්‍රාමයටත් සම්බන්ධ වුණේ නැහැ. ලෝක සිතියමේ කෙළවරවල් දෙකක තමයි ඇමරිකාවයි ජපානයයි පිහිටලා තියෙන්නේ. නමුත් ලෝකයේ ගෝලාකාර නිසා ඇමරිකාවයි ජපානයයි එක ළඟ පිහිටි රටවල් දෙකක්. ඇමරිකාව ආසන්නයේ හවායි දූපත් තියෙනවා. මේ හවායි දූපතේ පර්ල් වරායේ ඇමරිකානු නාවික බලඇණියක් නවත්තලා තිබුණා. ජපානය ගුවනින් බෝම්බ හෙලීම නිසා මේ නාවික බලඇණියම විනාශ කරා. මෙතෙක් මධ්‍යස්ථව සිටි ඇමරිකාව දෙවනි ලෝක මහා සංග්‍රාමයට සම්බන්ධ වෙනවා. හිරෝෂිමා නාගසාකි නගරවලට ලෝකයේ පළමු වරට පරමාණු බෝම්බ හෙලනවා. සම්පූර්ණ ජපානයම විනාශ කරලා දානවා. ඒ විතරක් නෙමෙයි නැවතත් මිත්‍ර පක්ෂයට උදව් කරනවා. හමුදාව නවීන අවියායුධ ආහාර තුග සියලුම දේ ලබා දීම නිසා දෙවනි ලෝක මහා සංග්‍රාමයේ ජර්මනිය අන්ත පරාජයකට පත් වෙනවා. දෙවනි ලෝක මහා යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණේ ඇමරිකාව යුද්ධයට සම්බන්ධ වුණ නිසා. ඒ වගේම නැවත ලෝක මහා යුද්ධයක් ඇති නොවීමට ජයග්‍රාහී රටවල් එකතු වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්නවා. මේකටත් මූලික වෙලා කටයුතු කරේ ඇමරිකාවේ ජනාධිපතිවරයා. එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහයේ ශාඛා සියල්ලම මූලිකත්වයේ ගෙන කටයුතු කරන්නේ ඇමරිකාව විසින්. දෙවනි ලෝක මහා සංග්‍රාමයේ නිමවීමෙන් පසුව විනාශයටපත් වුණු රටවල් ජපානය, ජර්මනිය වැනි රටවල් ඇමරිකාව තමන්ගේ පෞද්ගලික කෝටි ප්‍රකෝටි මුදල් වැය කරමින් එම රටවල් තිබුණු තත්ත්වෙටම ගොඩනගලා දුන්නා. කිසිම රටක් දන්නේ ඇමරිකාව මේ රටවල් නැවත ගොඩනගන්න එම රටේ මුදල් කෝටි ප්‍රකෝටි කොපමණ මුදලක් වැය වුණාද කියලා. මේ නිසා දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව ලෝකයේ සුපිරිම බලවතා බවට ඇමරිකාව පත් වෙනවා. 2026 බලනකොටත් ඇමරිකාව පිහිටවලා වසර 243ක් වැනි කෙටි කාලයක්. ඊට වඩා විශාල දීර්ඝ ඉතිහාසයක් තියෙන රටවල් ලෝකයේ තියෙනවා. නමුත් වර්තමානයේ සුපිරිම බලවතා ඇමරිකාව. අපි බලමු මෙහෙම සියලු රටවල් අභිපවා කොහොමද හැකියාවක් ශක්තියක් ලැබුණේ මෙතරම් ඉක්මනින් ඇමරිකාවට ලෝක සුපිරිම බලවතා බවට පත්වන්නට. ඇමරිකාව ලෝක සුපිරිම බලවතා බවට පත්වීමට පළවෙනි හේතුව තමයි අංක 1 ඇමරිකාවේ භූගෝලීය පිහිටීම. ඇමරිකාවේ භූගෝලීය පිහිටීම බලනකොට ඇමරිකාවේ එක පැත්තකින් අට්ලාන්ටික් සාගරය අනික් පැත්තෙන් පැසිෆික් සාගරය මේ මහා විශාල සාගර දෙකෙන් ඇමරිකාවට විශාල ආරක්ෂාවක් ලැබුණා. ඒ විතරක් නෙමෙයි උතුරින් විශාල රටක් තියෙනවා කැනඩාව මිත්‍රශීලී රටක්. දකුණින් මෙක්සිකෝව කිසි අවුලක් නැහැ. එහෙමනම් ඇමරිකාවට සතුරන් කිසිදු කෙනෙක් අවට නැහැ. ඒ වගේම මේ භූගෝලීය පිහිටීම ඇමරිකාවට හොඳ ආරක්ෂාවක් සපයනවා. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ භූමිය බලනකොට ලොව ඉතාම සාරවත් කෘෂිබිම් පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ. ලෝකයේ විශාලතම සාරවත්ම කෘෂිබිම් පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ. මධ්‍යම ඇමරිකාවේ මිසිසිපි ගංගා ද්‍රෝණිය ඉස්සරහා පිහිටා තිබෙන විශාල කෘෂිබිම ලෝකයේ සාරවත්ම කෘෂිබිම අවුරුද්ද පුරාම එක දිගට වගා කරන්න පුළුවන් බිමක් පිහිටලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකයේ ආහාර නිෂ්පාදනය කරන ලෝක වෙළඳපළට ආහාර අපනයනය කරන රටවල් අතර පළවෙනියටම වැඩිම ප්‍රමාණයක් අපනයනය කරන රට තමයි ඇමරිකාව. වෙනත් ක්‍රමයකින් කිව්වොත් එහෙම මේ කෘෂි බිම්වල වගා කරන ආහාර මුළු ඇමරිකානුවන්ම බඩපිරෙන්න කාලා ඉතිරි ටික මුළු ලෝකෙම රටවල් වල ජනගහනයටත් කණ්ඩ දෙන්න පුළුවන් තරම් ආහාර තොග නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ ලෝකයේ ධාන්‍යාගාරය ඇමරිකාව. ඒ විතරක් නෙමෙයි ආර්ථිකය බලනකොට
කෘෂි නිෂ්පාදන වැඩිපුරම අපනයන කරන රටත් ඇමරිකාව. ඒ වගේම දෙවන ලෝක මහයුද්ධයෙන් පස්සේ ජාත්‍යන්තර මුදල් ලේඛකයෙකු ලෙස ඩොලරය, ඇමරිකන් ඩොලරය ඒගොල්ලෝ හඳුන්වලා දුන්නා. අදටත් ජාත්‍යන්තර ගනුදෙනුවලදී 80%ක්ම භාවිතා කරන්නේ ඩොලරය. උදාහරණයක් කිව්වොත් රටවල් දෙකක් අතර මුදල් හුවමාරු කරන අවස්ථාවකදී ඒ රටවල් දෙකේ මුදල් වලින් නෙමෙයි ගනුදෙනු සිද්ධ වෙන්නේ ඩොලර් වලින්. දැන් ඒ වාසියත් ඇමරිකාවට ලැබෙනවා. ඇමරිකාවට හදිස්සියේ ණය මුදලක් අවශ්‍ය වුණොත් ඒගොල්ලෝ ඒ අවශ්‍ය පමණ ඩොලර් රට ඇතුළේම අච්චු ගහනවා. නමුත් එහෙම කරා කියලා ලෝක වෙළඳපොලේ ඩොලරේ මිල පහත බැසීමක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව ජාත්‍යන්තර ගනුදෙනු වල මාධ්‍ය ලෙස 80%ක්ම ඩොලරේ භාවිතා කරන නිසා. මේ වාසියත් ඒගොල්ලන්ට තියෙනවා. අපි ඇමරිකාවේ යුද හමුදාව ගැන බැලුවොත් එහෙම දියුණුතම රටවල් තියෙනවානේ. ජපානය, චීනය, එංගලන්තය, ප්‍රංශය, රුසියාව, ජර්මනිය මේ දියුණුතම රටවල් 10ක්. වසරකට තම හමුදාව වෙනුවෙන් වෙන් කරන මුදල බැලුවොත් ඒ මුදලට වඩා වැඩි මුදලක් වර්ෂයකට ඇමරිකාව තම හමුදාව වෙනුවෙන් වෙන් කරනවා. ඒ වගේම ඇමරිකාව වටේට පාවෙන නැව් 11ක් තියෙනවා. මේ පාවෙන නැව් කියන්නේ උදාහරණයක් කිව්වොත් ඒ නැවක රටක සම්පූර්ණ ගුවන් හමුදාවම නවතා තබන්න පුළුවන් තරම් විශාල දිවයිනක් වගේ නැව්. පාවෙන නැව් 11ක් ඇමරිකාව වටේ නවත්තලා තියෙනවා. තව රටවල් බැලුවොත් චීනයේ තියෙන්නේ පාවෙන නැව් 3යි. රුසියාවේ තියෙන 1යි. දැන් පේනවා නේද අනෙක් රටවල් වලට සාපේක්ෂව ඇමරිකාවේ තිබෙන හමුදා ශක්තිය. ඒ වගේම අපි අධ්‍යාපනය බැලුවොත් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 20ක් තියෙනවා. මේ 20න් 15ක්ම තියෙන්නේ ඇමරිකාවේ. ඒ කියන්නේ ලෝකයේ දක්ෂතම දරුවන් අධ්‍යාපනය සඳහා මේ විශ්වවිද්‍යාල 15ට වැඩිපුර ඇතුල් වෙනවා. මොකද 20න් 15ක්ම තියෙන්නේ ඇමරිකාවේනේ. ඒ ඉගෙන ගන්න දරුවෝ නැවත අනිකුත් රටවල් වලට එන්නේ නැහැ. එහෙම නවතිනවා. ඒ විතරක් නෙවෙයි ඇමරිකාව ඉතා සූක්ෂම ලෙස ලෝකයේම බුද්ධිමත් මොළ ටික මෙලදී ගන්නවා. ඒක කාටවත් නොදැනෙන්න කරන වැඩක්. උදාහරණයක් කිව්වොත් ලංකාවේ, ඉන්දියාවේ, චීනයේ වෛද්‍යවරු ඉන්න පුළුවන්. ඒ වගේම ඉංජිනේරු ඉන්න පුළුවන් හොඳ මුල සහිත කණ්ඩායමක්. මේ අයගේ එකම සිහිනය කවදා හෝ ඇමරිකාවට ගිහිල්ලා මට හිතේ හැටියට පරීක්ෂණ කරන්න අවස්ථාවක් ලැබේවා කියලා. ඒ කියන්නේ සියලුම ඔලු ටික, හොඳම මුල ටික ඇමරිකාව මේ වෙනකොට මෙලදී අරන් ඉවරයි. අපි මේ වෙන විට අපි සියලුම දෙනා ප්‍රයෝජනෙට ගන්න Google සමාගම, Apple සමාගම, ඉන්ටර්නෙට්, WhatsApp, AI තාක්ෂණය මේ සියල්ලම අපිට ලබා දෙන්නේ ඇමරිකාව විසින්. අර සියලුම මොළ ප්‍රයෝජනට අරගෙන ඒගොල්ලෝ පරිශන පවත්වනවා. නව තාක්ෂණය හොයමින් සිටිනවා. දැන් එතකොට මේ සියල්ලම ලෝකයට දායාද කරලා තියෙන්නේ ඇමරිකාව විසින්. ඒ වගේම අපි බැලුවොත් ඇමරිකාවේ සංස්කෘතිය කිසිම බලකිරීමක් නැතුව මුළු ලෝකෙම වැළඳ ගන්න මේ සංස්කෘතිය. මුළු ලෝකෙම ජීවත් වෙන තරුණ තරුණියන් අනුකරණය කරන්නේ ඇමරිකාවේ කලිසම, ඇමරිකාවේ ෂර්ට් එක. ඒ විතරක් නෙවෙයි මැක්ඩොනල්ඩ්, KFC මේ ආහාර වර්ග මුළු ලෝකෙටම හඳුන්වලා දීලා තියෙන්නේ ඇමරිකාව. එහෙමනම් අපි කණ්ඩ කැමති, අපි අඳින්න කැමති, අපි රස විඳින්න කැමති කලාව, සංගීතය, හොලිවුඩ් මේ සියල්ලම ඇමරිකාව තමා මුළු ලෝකෙටම දායාද කරලා දීලා තියෙන්නේ. එහෙමනම් හෙටත් සුපරිම බලවතා ඇමරිකාවමද? එහෙමනම් එදත් අදත් හෙටත් සුපිරිම බලවතා ඇමරිකාවමද?